එතකොට පේපර් එක බලන එනාගේ ඔළුවේ අපි ඉමේජ් එක ක්‍රියේට් කරන්න ඕනේ. අත්තකුරෙන් තමයි එක්සැමිනර්ව අල්ලන්න පුළුවන් තියෙන එකම ලොකුම ටිප් එක. අපි කොච්චර කිව්වත් මේ අපි වෙනස්, මේ අපි ඔයා වගේ නෙමෙයි, ඒව බොරු කතා. මිනිස්සු වැඩ කරන්නේ එකම විදිහකට. හැබැයි කැටගරිස් තියෙනවා නේද? මිනිස්සුන්ගේ කැටගරිස් තියෙනවා. ඒක වෙන කතාවක්. හැබැයි මිනිස්සු එක විදිහට වැඩ කරන්නේ. දැන් ඔයා දන්නවා නේද? ගමක වෙන්න පුළුවන්, නගරක වෙන්න පුළුවන්. එක පාරක් එක මිනිස්සෙක් වැරද්දකට අහු වුණාට පස්සේ දිගටම මේ වැරදි වලට අහු වෙනවා. ඇයි? සමහරවල් කරන්නෙත් නෑ. මිනිස්සු කියනවා අරුත් දන්නේ. අයත් දන්නේ ඔය වැඩේ කරේ. මට නම් සැකයි. නේද අප්පා? කියලා මිනිස්සු ගමේ ගොඩේ ගොඩක් වල කියනවා. ඇයි හැම දෙයක්ම බලන්නේ මිනිස්සයෝ ඔළුවේ දෙයක් තියාගෙන, concept එකක් තියාගෙන. හරි. එහෙනම් බලමු. එක්සැමිනර් කියන්නේ අන්න ඒ වගේ සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට පේපර් එක බලන එනාගේ ඔළුවේ අපි ඉමේජ් එක ක්‍රියේට් කරන්න ඕනේ. අත්තකුරෙන් තමයි එක්සැමිනර්ව අල්ලන්න පුළුවන් තියෙන එකම ලොකුම ටිප් එක. හිතන්න සැලොන්ස් දෙකක් තියෙනවා. හරිද? සැලොන්ස් දෙකක් තියෙනවා. මේ සැලොන්ස් දෙකේ එක සැලොන් එක not සැලූන් සැලොන් එක සැලොන් එක ඉන්නවා ගොඩාක් දක්ෂයි. හැබැයි පෙනුමක් නැහැ. කළුයි අපි කියමු වැඩි උස නැහැ. හරිද? අර අපි ලංකාවේ කියන සුදු අන්න එහෙම නැහැ නේද? අඳුරු පාට අපි වගේ අඳුරු පාටයි. හරිද? උස නැහැ, කෙට්ටුයි, මමයි කෙට්ටුයි. හරිද? අන්න ඒ වගේ. තව සැලොන් එකේ අනිත් සැලොන් එකේ එක්කෙනා ඉන්නවා. යාට මහා ලොකුට කොණ්ඩ කපන්න එහෙම බෑ. හැබැයි අර ඉංගසුංග ගත හැකමිටින ඩිම් 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 අන්න ඒ වගේ අර අපි සමාජයේ කතා වෙන සමාජයේ කතා වෙන අර පොදු කන්සෙප්ට් අර ලස්සනයි කියන කන්සෙප්ට් ඔක්කොම ටික මෙයාගේ තියෙනවා. කන්සෙප්ට්ස් එකට අනුව තියෙනවා. දැන් මොකද වෙන්නේ? කාර්ද වැඩියෙන් බිස්නස් යන්නේ. ටග්ගල මෙසේජ් එකක් දාන්න. ඒද බීද? ඒ කෙට්ටු එක්කෙනා බී අර ලස්සන එක්කෙනා. අපි හිතන එක්කෙනා ලස්සනයි කියලා හිතන එක්කෙනා. කාර්ද වැඩියෙන් යන්නේ? අරයා කොච්චර කරත් අපි කල්පනා ඇත්තටම මෙයාට පුළුවන් ද කරන්න? පැහැදිලිද? පිටකවරේ පින්තූරේ අපි කොච්චර කිව්වත් don't judge a book with its cover කියලා. පිටකවරෙන් පොත් මනින්න එපා කිව්වට මිනිස්සු විදියට අපි ඕක හැමතිස්සෙම කරනවා. හොඳම එක්සැම්පල් එකක් තමයි පුතේ දැන් ඔය සෝෂල් මීඩියා, ටෙලිවිෂන් ඔක්කොම තියෙන්නේ. ඔයාලගේ ආච්චිලා අම්මලාගේ කාලේ, හරි ඔයාලගේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා කාලේ මේ රූපවාහිනී ටෙලිවිෂන් තිබ්බේ නෑනේ. හරිද? ටෙලිවිෂන් තිබ්බේ නෑ. එතකොට එයාලා හැම ගුවන්විදුලිය. ගුවන්විදුලියේ ඔය මේ දන්නවා හරි අහන්න ගොන්ලි තිබ්බ ළමයිනේ මේ රේඩියෝ කතන්දර කියන්නේ වොයිසස් විතරයි ඇහෙන්නේ. හරි ඊළඟට අපි කියමු එක්සැම්පල් එකක් තව මෙහෙම. එතකොට ඊළඟට තව එක්සැම්පල් එකක් විදිහට දැන් අමරදේව මාස්ටර් ඉන්නවනේ. එයාව නැත්තම් ගුණදාස් කපුගේ කවදාවත් මිනිස්සු දැකලා නැහැ. ඒ යාලව අඳුරන්නේ කොහොමද? එයාලගේ වොයිසස් වලින්. එතකොට දැන් ගුණදාස කපුගේ කිව්වහම හරිද? දන්නවා නේද? හඬ ගොඩාක් ලස්සනයි සමාජ සම්මතෙන්. හැබැයි සමාජ සම්මතෙන් එයා අර කියන්නේ අපි නේද? එයා ගොඩාක් ලස්සන නෑ කියලා තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. පැහැදිලිද? එතකොට මිනිස්සු මවාගෙන ඉන්න එකයි හොඳට අහගන්න. මිනිස්සු මවාගෙන ඉන්න එකයි ඇත්තරම මිනිස්සුන්ට පේන එකයි අතර දෙක වෙනසක් තියෙනවා. ඒතර මිනිස්සු පිළිගන්නේ මේ ඇත්තටම මෙයාද? නෑ මෙයා වෙන්න බෑ. තේරෙනවද? ඒ කාලේ හිටපු මට හරියටම එක්සැක්ට්ලි නම් මතක නැහැ යාගේ. හරිද? ගුවන්විදුලි ඇනවුන්සර්ස්ලා හිටියා. එයාලා පිටත කිව්වට මම මෙයා කියලා මිනිස්සු පිළිගන්නේ නැහැ. එයාගේ රූපෙත් එක්ක. හඬත් එක්ක මිනිස්සු මවාගෙන හිටියා.
පැහැදිලිද කතන්දරේ? හරි එහෙනම් අපි මිනිස්සුනේ. අපි හැමතිස්සෙම දේවල් ගැන මනින්නේ බාහිර පෙනුමෙන්. එහෙනම් අපි ගමු ඒ ටෙක්නික් එක ටිප් එකක් විදිහට ගමු අපේ එක්සෑම් එකට. ඕක තමයි ලෝක ස්වභාවය. අපි දුක් වෙන්න ඕනේ. අනේ ඉතින් මොනවා කරන්නද මම ලස්සන නෑ පෙනුම නෑ. ඉතින් මට මුකුත් බෑනේ. මම මේ බෙද්දි ඉංග්‍රීසි අයියෝ දෙයියනේ මගේ ලකුණු බිඳුවයිනේ. මං කොහොමද ගොඩ යන්නේ? පාවිච්චි කරන්න. මේ ලෝකේ ඕනෑම දෙයක් කරන්න පහසු ක්‍රමයක් තියෙනවා. තේරුණාද? තාක්ෂණයක් තියෙනවා. උපාය දන්නෝ ආයෙත් කිව්වා වගේ උපාය දන්නෝ අපායේ නොතෙත්. හරි. පැහැදිලිද එහෙනම්? දැන් මම මොකද්ද කියන්නේ? අපි ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ එක්සැමිනර්ගේ ඔළුවේ තමුන් ගැන. මේ ළමයා නම් දස්ස ළමයෙක්. දැන් මොකක්ද වෙන්නේ? හිතන්න ඔයා ගොඩාක් ආදරය කරන මිනිස්සු කොච්චර වැරදි කරත් ඔයාලට ප්‍රශ්නයක් නෑ නේද? ඒ කියන්නේ ඔයා සමාව දෙනවනේ. කමන්නේ ඉතින්. කමන්නේ මේ මගේ පුතානේ, මේ මගේ අම්මා නැත්නම් මේ මගේ දරුවනේ. දැන් තේරුණාද? පැහැදිලි කතාව. හරි? අන්න බැඳියාවක් ඇති කරගත්තට පස්සේ එක්සැමිනර්ත් එක්ක එක්සැමිනර්ගේ හිතේ ඔබ දස්සේ කියලා පෙන්නන්නේ අකුරේ. හරිද? පැහැදිලිද? තව දේවල් ටිකක් තියෙනවා. හරිද? අන්න වැරදි දාන්න හිතෙන්නේ නැහැ. වැරදි දාන්න ඌමනා වුණත්. හරිද? තේරුණාද? අර කරන්න බැරි තරම් තමයි කරන්නම දෙයක් ඇතිකම තමයි කරන්නේ. මම මේකත් දැන් කෙනෙක් තර්ක කරලා නෑ හරියට දානවා කියලා. ඔව් හරියට දානවා තමයි. හැබැයි මිනිස්සෙක් හිතන්න මෙහෙම අකුරු මහා කතර ලියලා දාලා. තේරුණාද? එතකොට බලන්න අයියෝ පානෝ බලන්න මේක ඔය කොච්චර කරත් මිනිස්සෙක්. පැහැදිලිද? කොච්චර සර්ව සාධාරණ වෙන්න ගියත් වෙන්න බෑ. මිනිස්සුන්ගේ ඔළුවේ කන්සෙප්ට්ස් තියෙන නිසා, ඉමේජ් තියෙන නිසා. පැහැදිලිද? ගමු ප්‍රයෝජනේ අපි ඒකට. හරි. එහෙනම් එක්සැමිනර්ගේ ඔළුවේ ඉමේජ් එකක් හදාගන්න ඔයාලට කරන්න තියෙන වැඩ කීපයක් තියෙනවා. අංක 1 hand writings. හරි. ඊට පස්සේ පිරිසිදුභාවය ක්ලියර්නස් එක හදාගන්න ඕනේ. ඊට පස්සේ පිළිවෙලභාවය නීට්නස් එක හදාගන්න ඕනේ. එතකොට මේ ක්ලියර්නස් නීට්නස් එකට තමයි අන්තර්ගත වෙන්නේ මේ hand writing කියන පොයින්ට් එක. hand writings අත්තකුරු. පැහැදිලි නේද? හොඳටම තේරුණාද? හරි. ගොඩ නේද? කමෙන්ට් එකක් දාන්න ටක් ගාලා ඔයාගේ අදහස. හරි සරල ටිප් එකක්. හරි මහා ලොකු දේවල් කරන්න ඕනේ ළමයි. චුට්ටි වෙනසකින් ජීවිතේ සෑහෙන ප්‍රමාණයක් වෙනස් වෙනවා. කියලා දෙන්නම්. ඒ රූල් එකක් තියෙනවා. ලෝකේ ස්වභාවයක් තියෙනවා. පස්සේ කියලා දෙන්නම්. හරිද? ලෝකේ ස්වභාවයක් තියෙනවා. මහා ලොකු මැජික් කරන්න ඕනේ. පොඩ්ඩක් වෙනස් කරන්න. එක දශමයක් වෙනස් කරන්න. විශාල වෙනසක් වෙනවා. හරිද? බලමු. ඔන්න දැන් අපි කතා කරන්නේ clearness and neatness. පිරිසිදුභාවය සහ පිළිවෙලභාවය. හරි? ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගන්න.